අලුත් අවුරුද්දට මොනවද ගන්නෙ? ගොඩක් දෙනා ගන්නවා ඇඳුම් පැළඳුම්. පාරවල් දිහා බලනකොට පේන්නේ ඇඳුම් ගන්න සෙනග පොදි කන විදිහ. හැබැයි ඇඳුම් පැළඳුම් කෑම බීම මේ මොනව ගත්තත් එක දෙයක් නොගත්තොත් ලොකු අඩුවක් සිද්ධ වෙනවා. මොකක්ද ඒ දේ? ඒ දේ නොගත්තොත් අපි අවුරුද්දේ වටිනාකම හැල්ලු කරනවා. ඒ මොකද්ද? බුලත් අත. අපේ කාර්යබහුලතාවය එක්ක අනිත් දේවල් ගෙදරට ගෙන්න ගන්නකොට බුලත් අත අමතක වුණාම චාරිත්‍ර වෙලාවට තමයි මතක් වෙන්නේ ආනේ බුලත් අතක් ගන්න බැරි වුණානේ කියලා. ගෙදර ඉතින් බුලත් වලක් තියෙනවා නම් අපිට පුළුවන් මේ වෙලාවේ ටක් ගාලා කඩලා ගන්න. ඒ වුණාට ගොඩක් අයට එහෙම නැහනේ. නේද? ඒ නිසා අපි මතක තියාගන්න ඕන බුලත් අත මතක ඇතුවම අවුරුද්දට ගෙදරට ගෙන්න ගන්න. එහෙම නොකරහම වෙන හානිය තමයි මේ අපේ සිංහල අලුත් අවුරුද්ද කියන සංස්කෘතික උත්සවේ සංස්කෘතික වටිනාකම හැල්ලු වෙනවා. අනික චූටි දරුවෝ බලාගෙන ඉන්නවනේ. ඒතකොට ඒගොල්ලෝ දන්නේ නැහැ මේක තමයි අපේ සිරිත කියලා. පුංචි දෙයක්. ඒ වුණාට මං හිතනවා ගොඩක් වටිනවා කියලා. අපි අලුත් අවුරුද්දට වන්දනාමාන කරනකොට වෙනද වගේ නෙමේ බුලත් අත දීලම වඳිමු.